අද වීඩියෝ එකේ ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ monetization enable වුණ channel එක. එහෙම නැත්නම් YouTube එක හරහා සල්ලි හොයන channel එක. තමයි YouTube එකට videos දාලා music video වෙන්න පුළුවන්, traveling video වෙන්න පුළුවන්. මේ මොන වීඩියෝ එකක් වුණත් ඔයා YouTube එකට දාලා යම්කිසි ආදායමක් උපයනවා නම් ඒ වීඩියෝ එක තමන් ගත්තේ YouTube එකෙන් හෝ වෙනත් කෙනෙක්ගෙන් නම් ඒ වීඩියෝ එක මුල් අයිතිකරුට තමන් උපයන ආදායමේ ගානක් යනවද කියලා බලා ගන්න හැටි තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයා channel එක monetize කරගත්තු කෙනෙක් නම් ඔයා YouTube එකේ හෝ වෙනත් කොහෙන් හරි videos අරන් YouTube එකට දානවා නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි. එමනම් ඉතින් තවත් කතා කරන්න නැතුව යමු අපි වීඩියෝ එකට. එහෙමනම් ඉතින් දැන් අපි කතා කරමු මේ ගැන. ඉතින් ඔයාට මේ දේ කරන්න. එහෙම නැත්නම් තමන් වීඩියෝස් වලින් උපයන ගානේ වීඩියෝ එක හදපු මුල් අයතුකරුට ගානක් යනවද කියලා බලා ගන්න හැටි දැනගන්න ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ YouTube channel එකේ YouTube studio එක open කරගන්න එක. ඉතින් මේක තමන් phone එකකින් කරනවා නම් Chrome browser එක පාවිච්චි කරලා open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ computer එකකින් ලේසියෙන්ම තමන්ට කැමති browser එකක් පාවිච්චි කරලා open කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ phone එකේ එහෙම නැත්නම් desktop එකේ YouTube studio එක තමන්ගේ channel එකේ YouTube studio එක open කරගන්න එක. මේ විදිහට open කරගන්න. මේ විදිහට ඔයාගේ monetize කරපු YouTube channel එකේ YouTube studio එක open කරගන්න. ඉතින් අපි දැන් මේ මුලින්ම YouTube studio එක open කරගatti studio එකේ dashboard එකේ තමයි ඉන්නේ. ඉතින් අපි දැන් කරන්න ඕනේ මේ අපේ channel එකට videos දාලා තියෙන තැනට යන එක. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වම් පැත්තේ තියෙනවා dashboard icon එකට පහළින් තියෙනවා content කියලා video තියෙන තැන. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ එතන click කරන් තමන්ගේ videos තියෙන තැනට යන එක. මේ විදිහට click කරගන්න. video icon එක click කරාට පස්සේ upload කියලා තමන්ගේ channel එකට දාලා තියෙන සියලුම videos බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු තමන් දාන videos වලින් ගානක් හොයනවා නම් ඔයාගේ videos වලින් වෙනත් අයට එහෙම නැත්නම් video එක හදපු මුල් අයිතිකරුට ගානක් යනවද කියලා බලා ගන්න හැටි. ඉතින් ඒකට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා monetization කියලා තැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ නම් මේ දැන් ඔක්කොම on වෙලා තියෙනවා. මම තව ටිකක් පහළට යන්න. ඉතින් මෙතනින් පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා sharing කියලා තැන. ඉතින් මගේ මේ වීඩියෝ එකත් monetization on වෙලා තියෙන්නේ. ඒ වුණාට මම ඔයාලට මුලින් කිව්වා වගේ මගේ මේ වීඩියෝ එකට copyright එකක් වැදිලා තියෙනවා. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ එකෙන් මට සල්ලි හොයන්න පුළුවන්. ඒ වුණාට මගේ මේ වීඩියෝ එකෙන් හොයන ගානේ භාගයට භාගයක් මේ වීඩියෝ එක හදපු මුල් අයිතිකරුට යනවා. ඉතින් මේ දේ තමයි ඔයාලට මුලින්ම කියන්න හැදුවේ. ඉතින් මේ විදිහට තමයි තමන්ගේ වීඩියෝස් වලින් තමන් හොයනවා නම් ගානක් ඒ ගාන වෙනත් කෙනෙක්ට යනවා නම් බලා ගන්න. ඉතින් ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකට මෙතන ඉස්සරහින්ම තියෙනවා copyright claim එකක් වැදිලා කියලා. ඒ වුණාට මේ වීඩියෝ එකේ advertisement ඒ කියන්නේ ad play වෙනවා. මේක monetize on වෙලා තියෙනවා. ඒ වුණාට ඔයාලට මෙතන පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා sharing කියලා තැන. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ එකෙන් උපයන ගානේ මේ වීඩියෝ එක හදපු මුල් අයිතිකරුට ගානක් යනවා. ඒ වගේම තමයි තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා අනිත් අයගෙන් වීඩියෝස් ගත්තට ඒකේනා එයාගේ channel එක monetize කරලා තිබ්බොත් විතරයි එයාට තමන් උපයන ආදායමේ මුදලක් යන්නේ. ඉතින් එහෙම තිබ්බේ නැත්නම් එයාට කිසිම මුදලක් ඔයා උපයන ආදායමේ කිසිම මුදලක් එයාලට යන්නේ නැහැ. ඉතින් බැරි වෙලාවත් එයා channel එක monetize කරලා තිබ්බොත් තමයි එයාට ඔයා උපයන ආදායමේ ගානක් transfer වෙන්නේ. එහෙම නැත්නම් revenue එකක් එයාටත් යන්නේ.
ඉතින් ඒ දෙත් ඔයාලා මතක තියාගන්න. ඉතින් ඔයා වෙනත් අයගෙන් වීඩියෝස් අරන් දානවා නම් ඒ වීඩියෝස් වල කොපිරයිට් නැහැ කියලා සමහරට ඇති. ඒ වුණාට බැරි වෙලාවත් කොපිරයිට් ටැග් ඇවිල්ලා මේ විදිහට ෂෙයාරින් කියලා තිබ්බොත් ඔයාට ඔයා උපයන ආදායමෙන් ඒ කෙනාට ගාණක් යනවා. මේ විදිහට තමයි තමන්ගේ channel එකට දාපු වීඩියෝස් වලින් ඒ වීඩියෝ එකේ මුල් අයිතිකරුට ගාණක් යනවා නම් ලේසියෙන්ම බලා ගන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එකට වටිනවා කියලා හිතනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්නවලට දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. එමනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හමුවෙනතුරු ගියල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.